ගයිස් මං අද කතා කරන්න යන්නේ හරියටම YouTube channel එකක් හදන හැටි. ඔයාලා ඉස්සෙල්ලාම Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා මේ search කියලා තියෙන්නේ. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා search bar එකේ ගහන්න ඕනේ YT Studio කියලා. ඒ ගැහුවාම මෙන්න මේ වගේ එකක් app එකක් එනවා. මේක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේක MB කොහෙද යකෝ MB තියෙන්නේ? මාර සීන් එක නේද? MB 13ක්ද කොහෙද මට මතක විදිහට 13ක්. ඔව් 13. මේ ඒක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලා මේකෙන් බැක් වෙලා යන්න ඕනේ මේකට. හරිද? ඔයාලා දැන් මේකට ගියාම දැන් මම channel එකක් හදලානේ තියෙන්නේ. ඉන්නක මං අලුත් එකක් හදලා පෙන්නන්න. ඊයේ මොන රිද්දක්ද? එන්න කේස් එක. නෑ ඉන්නක. ඔයාලට මම කියලා දෙන්න මට කරලා පෙන්නන්න විදිහක් නෑ. ඔයාලා දැන් මේ YT Studio එක ටච් කරාම ඔයාලා ඒ කියන්නේ මේ දැන් ඔයාලා Google account තියෙනවනේ. ඒ Google account එකක් මේ ඔයාලා කැමති එක මේ දාගන්න එනවා. ඔයාලා එන එකේ ඔයාලා කැමති එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ මුකුත්ම නැති එකක් එනවා. ඊට පස්සේ ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරගන්න ඕනේ. මේ YouTube එකට ගිහිල්ලා YouTube එකට යන්න ඕනේ ඉස්සෙල්ලාම. YouTube එකට ගිහිල්ලා මේ ධන ලකුණක් තියෙන මැදින්ම අන්න ඒක ටච් කරගන්න ඕනේ. ධන ලකුණ ටච් කරගන්න ඕනේ. ෆෝන් එක පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා. මේ ධන ලකුණ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ එකකට එනවා. ඔයාලට නම් එන්නේ ෂෝට්. ඔයාලා ෂෝට් දානවා නම් මේ එහෙම නැත්තම් එහෙම මේ ඔයාලා කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලයිව් කරන්න ඕන නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ්ලා 50ක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති විදිහකට කරගත්ත හැකි. ඔයාලා දැන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා කියන්නකෝ. ඊට පස්සේ ඔයාලට පුළුවන් YT Studio එකට ගිහිල්ලා ඔයාලා දාපු වීඩියෝ එකට කොච්චර දෙනෙක් බලලාද, කොච්චර දෙනෙක් කමෙන්ට් කළාද, කීයක් සබ්ස්ක්‍රයිබ් කළාද ඒක බලාගත්ත හැකි. මේ ඔයාගේ මගේ ස්කේ මාස්ටර් එකට යටින් තියෙන 7ක් කියලා ඒ මගේ සබ්ස්ක්‍රයිබ්ලා. ඉතින් ඔයාලටත් ඔයාලගේ නම යටින් බලාගත්ත හැකි කී දෙනෙක් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කළාද කියලා. අදට වීඩියෝ එක ඉවරයි. පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයාලා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට Free Fire එකේ Free Fire ගහන කට්ටිය ඉන්නවනේ. එයාලට giveaway තියෙනවා. ඒක මතක් කරන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.